හරීම පහසුවෙන් හරීම රසට පාන් රොටි කන්න පුළුවන් ස්ප්‍රෙඩ් එකක් හදාගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ හොඳින් පිරිසිදු කරගත් අමු මිරිස් ටිකක්. දෙකට පළලා ඇට ටික මම මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ පෑන් එකකට පොල් තෙල් ටිකක් එකතු කරලා මම මේ අමු මිරිස් ටික යන්තමින් බෙද ගන්නවා. කොළ පාට ගතිය යන්නේ නැති වෙන්න බෙද ගන්න. ඉන්පසු ඒ තෙල් එකකින්ම මම සුදු ලුණු ටිකකුත් රන්වන් පාට වුණතුරු මේ ගානට බෙද ගන්නවා. ඉන්පසු බෙදගත් අමිරිස් ටිකත් සුදු ලුණු ටිකත් මම බ්ලෙන්ඩර් කප් එකකට එකතු කරගෙන හොඳට මේ ටික ග්‍රයින්ඩ් කරගන්නවා. මේ තියෙන ග්‍රයින්ඩ් කර ගැනීමෙන් පස්සේ ඉන්පසු පැයක් පමණ පොඟවාගත් අබ ටිකක් හා චීස් හා බටර්ද මේකට එකතු කරගන්නවා. දුණු ටිකක් රස අනුව එකතු කරගන්න. එකත් මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. දැන් බලන්න මේක ක්‍රීම් ගතියට හොඳට ග්‍රයින්ඩ් වෙලා තියෙනවා. දැන් මම මේ ටික මේ විදිහට භාජනයකට දා ගන්නවා. ඇත්තටම මේක හරිම රසයි. මේකේ සුදු ලුණු රසක් තියෙනවානේ. ඒ වගේම චීස් බටර් එකතු වෙලා මේකට අමුතුම රසක් ගේනවා. හරිම ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේක හදා ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොයාගන්නත් එච්චර අමාරු නැහැනේ. හරිම සරල දේවල් කීපයක් විතරයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. හදලා බලලා රසයි නම් මටත් පොඩි කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මාව බලන මට ලයික් එකක් දාන්න මට කමෙන්ට් කරන ඔයාලට ගොඩක් ස්තුතියි.